එකක් සහ මේන්ටනන්ස් ඉල්ලලා නඩුවක් දාලා තියෙන්නේ. එයා ඒක පැහැර හරිනවා. එයා ආදාවෙත් නෑ නඩුවට සනීප නෑ කියලා. ඉතින් දැන් ඉදිරියට බලාපොරොත්තුවක් තියෙනවද එයා අධිකරණයට පෙනී හිටි කියලා? ඒක මට ෂුවර් නෑ. මොකද එයා දැන් පළවෙනි ළමහා කාන්තා කාර්යාංශයේත් ඔය වගේම දවස් කිහිපයක් මාව රස්සිය අදු කරා මම ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දී. ඉතින් දැනුත් බබා හම්බ වුණායින් පස්සෙත් එයා මාව රස්සිය අදු කරනවා බබාට මාස 2යි තාම. ඒක නිසා ඉතින් ෂුවර් නෑ ඒක නැද්ද කියලා. මේ බබා මේ ලංකාවේ ජීවත් වෙන්න ඕනි. ඉතින් එයා කියනවා එයාගේ නම දෙන්න බෑ කියලා. ඒ වුණාට එයා තාත්තා කියලා මම දන්න නිසා තමයි මම DNA ටෙස්ට් එකකට නඩුවක් දාලා තියෙන්නේ. ඉතින් ලංකාවේ හැදෙන දරුවෙක් වශයෙන් තමන්ගේ තාත්තා කියන ඒ පුද්ගලයා දැනගෙන ඉන්න ඕනේ. තාත්තා කෙනෙක් නැතුව අවජාතක ළමයෙක් කරන්න දෙන්න බෑ. ඒක නිසා මම එයාගේ බලාපොරොත්තු වෙන්නේ එයාගේ පුරුෂයෙක් වශයෙන් තමන්ගේ වගකීම ඉටු කරන්න කියලා. එච්චරයි. වෙන මොකද බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම එයාගෙන් වන්දි එහෙම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් යා මිනිහෙක් වශයෙන් එයාගේ විරුද්ධකම ඉටු කරන්න කියලා තමයි